ආයිබෝවන් ගිල්කෝ ට්‍රැවල්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය වෙත ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අද ඉතින් අපි ඔයාලට කියන්න යන්නේ අපේ දින 7ක තායිලන්ඩ් පතාය බැංකොක් ටුවර් එකේ දෙවෙනි දවස ගැන සේරම විස්තර. අද අපි ඔයාලව උදේන්ම එක්කන් යනවා ලෝකයක් ආදරය කරන කොරල් අයිලන්ඩ් එක බලන්න. කොරල් අයිලන්ඩ් කියන්නේ ඇත්තටම ලස්සන පුංචි දූපතක්. අපි ඔයාලව එක්කන් යන්නේ සාමාන්‍ය කොරල් අයිලන්ඩ් ටුවර් එකක් නෙමෙයි. ෆුල් ඩේ කොරල් අයිලන්ඩ් ටුවර් එකක්. වෙනස මම ඔයාලට පස්සේ කියන්නම්කෝ. ඔයාලට කැමති නම් වෝටර් ස්පෝර්ට් කරන්නත් පුළුවන්. පැරාසේලින්, අන්ඩර්වෝටර් සී වෝක්, ජෙට් ස්කී, බනානා බෝට් වගේ ගොඩක් දේවල් ඔයාලට කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. අවස්වරුවේ අපි ඔයාලව එක්කන් යනවා සුන්දර පතාය නගරයේ ඇවිදින්න. පතාය වෝකින් ස්ට්‍රීට්, පතාය ෆ්‍රී ටවුන්, පතාය ස්ට්‍රීට් ෆුඩ් මාකට්, පතාය නයිට් මාකට් හා පතාය බීච් එකට. මේ හැම තැනකම අපි ඔයාලව පරිස්සමින් එක්කන් යනවා. අපි ඔබේ දිල් කොයි සදා. ඔයාලට මතක ඇතිනේ ඊයේ දවසේ අපි ගිය තැන් ටික. අපි ටයිගර් ටෝපියා එකට ගිහිල්ලා ටයිගර් ටෝපියා රෙස්ටෝරන්ට් එකෙන්ම බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ටයිගර් ටෝපියා එක ඇතුළට ගිහිල්ලා අනිත් සත්තු බලන ගමන් ක්‍රොකොඩයිල් ෂෝ එකයි ටයිගර් ෂෝ එකයි දෙකම බලලා එළියට ඇවිත් ලෝකේ තියෙන ලොකුම ජේම්ස් කැරි එක බලන්න ගියා. ඊළඟට අපි සුන්දර ප්ලෝටින් මාකට් එක බලලා එතන තියෙන ලස්සනම රෙස්ටෝරන්ට් එකෙන් ලන්ච් එකත් අරගෙන අපි අන්තිමට ගියේ බිග් බුද්දා ටෙම්පල් එක බලන්න. අවසානයේ අපේ පතාය තරු පන්තිය හොටෙල් එකට ගිහින් චෙකින් වෙලා තමයි අපේ ටුවර් එකේ පළවෙනි දවස ඉවර කළේ. දෙවෙනි දවස කියන්නෙත් ඒ වගේම ලස්සන දවසක්. දෙවෙනි දවසේ උදේම අපි මුලින්ම අපේ ස්ටාර් ක්ලාස් හොටෙල් එකේ ඉන්ටර්නැෂනල් බුෆේ එකෙන්ම බ්‍රෙක්ෆාස්ට් එක ගන්නවා. පේනවා නේද බුෆේ එකේ ලස්සන. ඔයාලට කන්න එක ජාතියේ කෑම ගොඩාක් තියෙනවා. පේනවනේ අපේ අය සතුටෙන් බ්‍රෙක්ෆාස්ට් එක ගන්න විදිහ. හැමෝම උදේ ආහාරය ගත්තට පස්සේ හරියටම උදේ 9ට විතර අපි පිටත් වෙන්න පටන් ගන්නවා. ඔයාලා දන්නවනේ හැම දෙයකටම ඔබට පහසු නිසා අපි ඔයාලට ලබා දෙන්නේ පතාය නගරයේම තියෙන හෝටලයක්. ඉතින් අපිට විනාඩි 10ක් 15ක් ඇතුළත පුළුවන් කොරල් අයිලන්ඩ් එකට යන අපේ ස්පීඩ් බෝට් ටුවර් එක පටන් ගන්න තැනට යන්න. මෙතන ටිකක් විශේෂ තැනක්. ඔයාලා හැමෝම ෆොටෝ එකක් ගන්න කැමති පතාය view point එක පිහිටලා තියෙන්නේ මෙතන. ඉතින් අපි හැමෝම ෆොටෝ එහෙම ගත්තට පස්සේ අපි පිටත් වෙනවා අපි වෙනුවෙන්ම වෙන් වුණ අපේ ස්පීඩ් බෝට් එක වෙත. ඇත්තම කියනවා නම් අපි ඔයාලව මේ ගමනේ කොතනකදීවත් අපිට කොච්චර ලාභ වුණත් අපි ඔයාලව පොදු ප්‍රවාහනයේ එක්කන් යන්නේ. මේ බෝට්ටුවත් වෙන් වෙලා තියෙන්නේ අපේම කණ්ඩායමටම විතරයි. දැන් අපි හැමෝම පරිස්සමෙන් බෝට් එකට නැගලා මේ පිටත් වෙන්නේ කොරල් අයිලන්ඩ් එක වෙත. පේනවා නේද අපේ කට්ටිය සින්දු කිය සතුටෙන් ගමන යන විදිය. ඒ නිදහස ඔයාලට තියෙන්න ඕන නිසා තමයි අපි මේ වගේ අපිටම වෙන් වුණු ප්‍රයිවට් බෝට් එකක් ලබා ගන්න. බලන්නකෝ හැමෝම සතුටෙන් වටපිට බල බල යන විදිය. ඔයාලා දන්නවනේ මේ සංචාරයේ ඔයාලට කැමති නම් වෝටර් ස්පෝර්ට් කරන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම ඔයාලව එක්කන් යන්නේ එතනට. එතනට ආවම එයාලා අපිට හැමදේම විස්තර කරලා කියලා දෙනවා. ඔයාලා වෝටර් ස්පෝර්ට් කරනවා නම් ඔයාලා තෝරගන්න ක්‍රීඩාවට ගෙවීම් කරලා පහසුවෙන්ම කරගන්න නිදහස ඔයගලන්ට තියෙනවා. දැන් අපි ඔයාලට කියන්න යන්නේ ඔයාලා දන්නේ නැති රහසක්. ඔයාලා දකින්න ඇතිනේ මේ එන වටපිටාවේ මේ වගේ ගොඩක් තැන් තියෙනවා වෝටර් ස්පෝර්ට් කරන්න. ඒක තැන්වල මිල වෙනස්. ඒ වැඩි වෙන මිල අනුව ඔයාලව යාළඟට එක්කන් එනවට කමිෂන් එකක් දෙනවා ටුවර් කරන කම්පැනියට. ඔයාලට තායිලන්ඩ් ටුවර් එක මිල අඩුවට පෙන්නලා මේ මගේ ක්‍රම වලින් සංචාරක ආයතනයට පුළුවන් ඔයාලගේම සල්ලි ආයෙත් ගන්න. තේරෙනව නේද ටුවර් එකක් යනකොට දැනගන්න ඕන හැමදේම දැනගෙන යන එක තමයි වැදගත්. අපි මේ ඔයාලව එක්කන් යන්නේ සාධාරණ මුදලකට වෝටර් ස්පෝර්ට් කරන්න පුළුවන් තැනකට. ඒ වගේම එයාලා අපිව ගොඩක් පරිස්සම් කරනවා. ඔයාලා අපේ දිල්කෝ ට්‍රැවල් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය තවත් ආයතනයක් සමග සංසන්දනය කරනවා නම් මේ වගේ දේවල් ගැනත් අනිවාර්යයෙන්ම කල්පනා කරන්න. බලන්නකෝ වයස් ભેදයක් නැතුව අපේ අය පරාසේලින් කරන ලස්සන සාමාන්‍යයෙන් පතාය නගරයට එන හැම කෙනෙක්ම කරන්න ආස දෙයක් තමයි මේ පරාසේලින් කියන්නේ.
දැක්ක නේද එයාලා අපිව පරිස්සමෙන් උඩයවලා ආයි බාන ලස්සන කෙනෙක් කැමති නම් අන්ඩවෝට සීවෝක් වුණත් කරන්න පුළුවන්. පේනවනේ එයාලා අපිට හැම දෙයක්ම විස්තර කරලා කියලා දෙනවා. ජීවිතයට එකසරයක් හරි මේ අත්දැකීම ගන්න තියෙනවනම් ගොඩක් වටිනව නේද? ඇත්තටම මුහුදයට ලස්සන බලනවා කියන්නේ වචන වලින් විස්තර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකනම් ගොඩාක්ම ලස්සන අත්දැකීමක්. බලන්නකෝ අපිට පුළුවන් වතුර යට ඇවිදින ගම මාළුන්ට කන්න දෙන්නත්. අනිත් හැමදේම කරනකොට වගේම එයාලා වතුර යටත් අපේ ෆොටෝ සරන් දෙනවා. ඒ විතරක් නෙමෙයි එයාලා ඒ වැඩේ වගකීමක් ඇතුව කරන්නේ. බලන්නකෝ මෙතන කී දෙනෙක් අපේ අය වෙනුවෙන් ඉන්නවද කියලා. අපිට පේන්නේ නැති වුණාට උඩ ඉඳන් වතුර යටට අපි වරන් ගිහිල්ලා වතුර යට අපි ඇවිද්දවලා මාළුන්ට කන්න දීලා අපේ අයව පරිස්සමෙන් උඩට අරන් එන්න වතුර යට ලොකු කිමිදුම් කණ්ඩායමක් ඉන්නවා. මුහුද යට ඇවිදිනවා කියන එක නම් ඕගොල්ලන්ගේ ජීවිතේට අමතක නොවන අත්දැකීමක් වේවි. ඊළඟට අපි යාලව කෙලින්ම එක්කන් යන්නේ පාරාදීසයක් බඳු කොරල් අයිලන්ඩ් එකට. කොරල් අයිලන්ඩ් කියන්නේ ඇත්තටම ලස්සන පුංචි දූපතක්. ඔයාලට තව ඕනනම් ජෙට් ස්කී, බනානා බෝට් වගේ තව එක වෝටර් ස්පෝර්ට්ස් තියෙනවා මෙතන කරන්න. එහෙම නැත්තම් අපිට මේ ලස්සන මුහුදේ ආරක්ෂිතව නාන්නත් පුළුවන්. ඉතින් බලන්නකෝ අපේ අය සතුටෙන් කොරල් අයිලන්ඩ් එක එන්ජොයි කරන විදිහ. අපි දූපතට ඔයාලව එක්කන් ගිහින් විතරක් නවත්තන්නේ. මේ ලස්සන දූපතේ නිදහස හොඳින් විදින්න බීච් එකකුත් අපි ඔයගොල්ලන්ට ලබා දෙනවා. අපි ආයතනයක් විදිහට මේ ව්‍යාපාරය කරන්නේ ලාභයක් ලබා ගන්න වුණත් ඔබගේ සතුට හා නිදහස ගැන අපි ගොඩක් හිතනවා. අපි ගොඩක් දේවල් කරනවා. ඒ විතරක් නෙමෙයි ලංකාවේ ඉඳන්ම යන අපේ සංචාරක කළමනාකරුත් මේ හැමතැනම ඔයාලත් එක්කම ඉන්නවා. මොකද අපිට ඕනේ පොරොන්දු වෙච්ච විදිහට හැම දෙයක්ම ඕගොල්ලන්ට දීලා ඔයාලව දවස් 7ක් සතුටෙන් තියලා ඔයාලට හීරීමක්වත් නැතුව ලංකාවට ආයෙත් පරිස්සමට එක්කන් එන්න. ඒක ලොකු වගකීමක්. ඔබ අපි කෙරේ තියෙන විශ්වාසය එදත් අදත් මෙන් හෙටත් ඩිල්කෝ ට්‍රැවල්ස් අපි අනිවාර්යයෙන්ම රකිනවා. ඔයාලට මතකද අපි මුලින්ම කිව්වා අපි යන්නේ සාමාන්‍ය කොරල් අයිලන්ඩ් ටුවර් ගමනක් නෙමෙයි ෆුල් ඩේ කොරල් අයිලන්ඩ් ටුවර් එකක් කියලා. සංචාරක ආයතනයට පුළුවන් වියදම අඩු විදිහට කොරල් අයිලන්ඩ් ටුවර් එකක් කරන්න. උදාහරණයක් විදිහට ඔයාලා පොඩි වෙලාවක් විතරක් අයිලන්ඩ් එකේ තියලා ඔයාලව ඉක්මනට ආයෙ ගොඩවීමට අරන් එන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි යොදාගත්ත වගේ ස්පීඩ් බෝට් එකක් නැතුව සාමාන්‍ය බෝට්ටුවක් යොදා ගන්නත් පුළුවන්. අපි ඔයාලව එක්කන් යන්නේ එහෙම ටුවර් එකක් නන් නෙමෙයි. ඔයාලට සතුටු වෙන්න අපි ලොකු වෙලාවක් දෙනවා. හැමෝම සතුටු වෙලා නැවතත් ලෑස්තුනාට පස්සේ අපි හැමෝම ස්පීඩ් බෝට් එකට නැගලා ආයෙත් පතාය ගොඩබිමට ළඟා වෙන ගමන ආරම්භ කරනවා. ගොඩබිමට ආවට පස්සේ අපි කෙලින්ම යන්නේ අපේ ලන්ච් එක ගන්න. ඔයාලා දන්නවනේ කොතරම් මිල අඩුවට බුෆේ තිබ්බත් අපි ඔයාලව එක්කන් යන්නේ පිරිසිදුවට හා හොඳම ආහාර දෙන රෙස්ටෝරන්ට් වලට විතරයි. බලන්නකෝ හැමෝම සතුටෙන් දෙවෙනි දවසේ දිවා ආහාරය ගන්න විදිහ. ඉතින් ඊට පස්සේ අපි අපේ කොරල් අයිලන්ඩ් ටුවර් එක ඉවර කරලා හොටෙල් එකට එනවා. අපි හැමෝම හොටෙල් එකට වෙලා ටිකක් රෙස්ට් කරනවා. හවස් වරුවේ අපි ඉතින් ඔයාලව එක්කන් යන්න හදන්නේ ලෝකයක් ආදරය කරන ලස්සන පතාය නගරය බලන්න. ජීවිතේට අමතක නොවන සුන්දර හවස් වරුවක් වෙයි මේක. අපිට මේ හැම දෙයක්ම වීඩියෝ එකෙන් ගේන්න බැරි වුණාට අපිට පුළුවන් විදියට හැම දෙයක්ම සරලව ඔයාලට පෙන්නන්නම්කෝ. ඔයාලම් බලන්නකෝ පතාය වෝකෙන් ස්ට්‍රීට් එකේ නයිට් වයිබ් එක කියන්නේ වෙනමම අත්දැකීමක්. දැක්කද අපේ අය වටපිට බල පොලිමේ සතුටෙන් එන ලස්සන. ඇත්තටම ඇස් දෙකෙන් දවසක් හරි මේ දේවල් බලන්න තියෙනවා නම් ගොඩක් වටිනව නේද? අපි ඇවිදින හැම තැනකම ඔයාලට එක ජාතියේ ස්ට්‍රීට් ෆුඩ් කන්න පුළුවන් වුණත් බලන්නකො මෙතන ස්ට්‍රීට් ෆුඩ් සුපර් මාකට් එකක් වගේ. ඔයාලා කැමති කඩයකින් කැමති දෙයක් අරගෙන වාඩි වෙලා සතුටෙන් කන්න පුළුවන්. ඇත්තටම කියනවා නම් තායිලන්ඩ් වල කෑම ගොඩක් ගණන් නැහැ. දල වශයෙන් කියනවා නම් ප්‍රයිස් එකක් වගේ බාර් 100කට ඒ කියන්නේ ලංකාවේ ගාණෙන් රුපියල් 1000කට වගේ අපිට කන්න පුළුවන්. මේ තියෙන්නේ පතාය ට්‍රී ටවුන් එක. ලස්සන තැනක් නේද?
ඊළඟට අපි ඔයාලව එක්කන් යන්නේ පතාය නයිට් බසාරක බලන්න. මෙතන තමයි පතාය වල තියෙන ලොකුම ෂොපින් මාකට් එක තියෙන්නේ. ඔයාලට ඕන්නම් ෂොපින් කරන්නත් පුළුවන්. ඒත් අපි නම් ආයතනයක් විදිහට ඔයාලට උපදෙස් දෙන්නේ බැංකොක් වලින් ෂොපින් කරන්න කියලා. මොකද පතාය වලට වඩා මිලාඩුවට බැංකොක් වලින් ගොඩක් දේවල් ගන්න පුළුවන්. මේවා ගැන ගොඩක් විස්තර අපේ සංචාරක කළමනාකරුගෙන් ඕගලන්ට අහලා දැනගන්න පුළුවන්. එයා ඕගලන්ට ඕනම දෙයක් කියලා දෙයි. ඊට පස්සේ අපි ඔයාලව එක්කන් යන්නේ පතාය බීච් එක බලන්න. මේ හැම තැනක්ම ඔයාලට පෙන්නුවට පස්සේ අපි ඔයාලට නිදහස දෙනවා කැමති තැනක ඇවිදලා එන්න. මොකද ඔයාලව අපි පරිස්සමෙන් එක්කන් ගියත් ඔයාලට පතාය නගරේ විදින්න නිදහස දෙන්න ඕනේ. ඒත් සමහරු ඉන්න පුළුවන් දැන් ඇවිද්ද ඇති කියලා හිතන. එහෙමත් නැත්තං දැන් මහන්සි ඇවිදින්න අමාරුයි කියන. අපි එයාලව අමාරුයි දාන්නේ. අපි එයාල ගැනත් හිතනවා. එයාලව අපි ආයෙත් පරිස්සමට හොටෙල් එකටම ඇරලවනවා. අපි දන්නවා අපිත් එක්ක විවිධ වයස්වල අය සංචාරය කරනවා කියලා. ඒක නිසා ඔයාලා තරුණ වුණත් ඔයාලා වයස වුණත් අපිට ඒක අදාළ වෙන්නේ නැහැ. පේනවනේ අපි හැමෝම එකම විදියට බලා ගන්නවා. මොකද අපි දන්නවා ඔයාලා අපිත් එක්ක සංචාරයකට එන්නේ අවුරුදු 10කට වැඩි අපේ දිල්පෝ සන්නාමය විශ්වාස කරලා කියලා. ඔබත් ඔබේ ආදරණීයනුත් අපි ගැන තිබූ විශ්වාසය අපි ඒ විදිහටම රකිනවා. ශ්‍රී ලංකාවේදී ඔයාලට පොරොන්දුණු දේවල් ඒ විදිහටම තායිලන්තයේදීත් ලබා දෙන නිසා තමයි අපිට පුළුවන් වෙලා තියෙන්නේ මේ වගේ වීඩියෝ මාලාවක් ඕගලන්ට ගේන්න. එහෙනම් අපේ දින 7ක තායිලන්ඩ් පතාය බැංකොක් සංචාරයේ දෙවෙනි ලස්සන දවසත් ගෙවිලා ඉවරයි. ජීවිතේට ගොඩාක් ලස්සන මතකයන් ගොඩාක් එක් කරගන්න පුළුවන් දවසක් තමයි දෙවෙනි දවස කියන්නේ. ඔයාලට පුළුවන් ඔයාලගේම ආදරණීයන් එක්ක එකතු වෙලා මේ වගේ ලස්සන ටුවර් එකක් දිල්පෝ ට්‍රැවල්ස් ප්‍රයිවට් ලිමිටඩ් අපිත් එක්කම යන්න. එහෙනම් අදම අමතන්න 076 444යි 333යි 5. එහෙමත් නැත්තම් 077 63යි 95යි 088. තව ඕගලන්ට පුළුවන් 076යි 444යි 333යි 5 අංකයට WhatsApp පණිවිඩයක් ලබා දීලා ගොඩක් විස්තර දැනගන්න. තවත් වැඩිදුර විස්තර දැනගන්න කැමති නම් අපේ Facebook පිටුව, YouTube නාලිකාව, TikTok පිටුව වගේ දේවල් වලට පිවිසෙන්නත් පුළුවන්. තුන්වෙනි දවස කියන්නෙත් අපේ සංචාරයේ ලස්සනම දවසක්. අපි ඔයාලව එක්කන් යනවා අන්ඩර්වෝටර් සී ලයිෆ් එක බලන්න. මෙතන මාළු වර්ග 5000කට වැඩිය බලාගන්න පුළුවන්. මීටර් 100කට වැඩි බෝට් ටනල් එකක් ඇතුලේ පිට ඇවිදින්නත් පුළුවන්. ඊට පස්සේ අපි ඔයාලව එක්කන් යනවා ලෝක ප්‍රකට මිනිස්සුන්ගේ ඉටි රූප ඇතුළත් මැඩම් තුසෝඩ් වැක්ස් මියුසියම් එක බලන්න. එතනත් ගොඩක් ලස්සන තැනක්. ඊට පස්සේ අපි අපේ බැංකොක් සිටි හොටෙල් එකට චෙකින් වෙලා ටිකක් වෙලා නිදහසේ ඉඳලා හවස අපි ඔයාලව එක්කන් යනවා චාහෝපාරයා ඉන්ටර්නැෂනල් VIP ඩිනර් ක්‍රූස් එකක්. ඒක සාමාන්‍ය ඩිනර් ක්‍රූස් ගමනක් නෙමෙයි. ඔයාලට අන්ලිමිටඩ් කෑම, අන්ලිමිටඩ් බියර් ඒ හැම දෙයක්ම ලැබෙනවා. ඊටත් අමතරව වටපිට බලන ගමන් ලස්සන නැටුම් ගැයුම් රස විඳින්නත් පුළුවන්. ඔයාලට ඒවට එකතු වෙන්නත් පුළුවන්. ඒක ඇත්තටම VIP ඩිනර් ක්‍රූස් එකක්. ඒ දවසත් ගොඩක් ලස්සන දවසක්. එහෙනම් ඒ වීඩියෝ එකකින් ඔයාලායි හම්බ වෙන්න එනකන් ඔයාලා හැමෝටම ආයිබෝවන්. අපි ඔබේ දිල් කොයි සදා